Welcome to my channel. Subscribe to our Hero Vlog channel. ඔන්න අද අපි ආවා නාමල්ලු යන නැත්තම් රෝසත් තිරුවානා කන්ද බලන්න. අපිට මෙතනින් තමයි මේ ඔයගොල්ලන්ට පේනවා දැන් ඉස්සරහා. එතනින් තමයි පේන්නේ අපිට ගන්න තියෙන්නේ මේ ඇතුළේ මේ ටිකට්. එතනින් අරගෙන තමයි අපි ඇතුළේ ඉඳින්නේ. ඔයගොල්ලන්ට පේනවා අපි එතනට බලන්න එනකොට අපි ඉස්සල්ලාම ඒ වාහන නතර කරගන්න පුළුවන් මෙතන මෙන්න මේ එතනින් දකුණට තියෙන පාර. බෝඩ් එක ගහලා තියෙනවා රට ගහලා කියලා. ඒකෙන් ටිකට් එක එතනින් වාහනේ පාක් කරලා ටිකට් එක අරගෙන අපිට ඇතුල් වෙන්න පුළුවන් මෙන්න මෙතන. එතනම ටිකට් කවුන්ටර් ඉස්සරහා තියෙන්නේ. මේක තමයි දකුණු ආසියාවේ තියෙන විශාලම රෝස තිරුවානා නිදිය. මේ ගත්තහම මුද මට්ටමේ ඉඳන් අඩි 150ත් 300ත් අතර වගේ උසකින් තියෙන්නේ. අපිට ඇතුළේදීම එතන ඉන්නවා ආරක්ෂාවට කට්ටිය. බලා ගන්න කට්ටිය. ඒගොල්ලෝ අපිට දැනුවත් කරා මේක ඇතුලේ යනකොට සමාජයට සත්තු ඉන්න පුළුවන් අලි ඉන්නවා කියලා තමයි අපිට කිව්වේ. අපිට විශේෂයෙන් කිව්වා පරිස්සම් වෙන්න කියලා. මොකද මේ පැත්තේ අලි වැඩි කියලා තමයි කිව්වේ. ඒ වගේම සත්තු සර්පයි වගේ ඉන්නවා කියලා කිව්වා. ඉන්දවලත් එනකොට පරිස්සම් වෙන්න. my wife with my gig. Ay balum tapi serah David dengan Nero. Ini dia nang goda dure yanda dina wage. Abdena puri katawak දාගෙන ඉස්සරහට යනවා. katakan saya durat tawa tahu durat saya durian dino මේකේ රෝසනි තිරුවානා නිදිය පිළිබඳව ලෝකේ දැනුවත් කරමින් මේ වගේ නිදියක් දිනවා කියලා මේක ප්‍රතිසංස්කරණය කළා රැක බලාගෙන මහත් මෙහෙවරක් පිටු කරපු මේක මහා මෙහෙවරක් පිටු කරලා මේක අපිට පරිස්සම් කරලා දුන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියා. උන්වහන්සේ තමයි මේක අපිට මේ බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. උන්වහන්සේ තමයි මේක නිර්මාතෘ. එදහන්සිය අනු එකේ මාර්තු 28 තමයි. ඒ වගේම දැන් අපිට බලා ගන්න පුළුවන් මේකේ චෛත්‍යයක් තියෙනවා. ඒ වගේම බෝධිගරයක් තියෙනවා. තව නටබුන් වගේක් තියෙනවා. අපි යනකොටත් ඒවා නටබුන් පුරාවිද්‍යාවකින් සංස්කරණය කරලා ඒගොල්ලෝ බලනවා මොකද්ද මේ ඉතිහාසය හොයාගන්න ගමන් ඒක ස්කැනින් කරන ගමන් තමයි තිබ්බේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ බෝධිගරේ. විසුණු වහන්සේලා වාසය කරා කියන්න පුළුවන් ස්ථානයක් තමයි මේ තාම කැණීම් කරලා යනවා. ඒ පිළිබඳව ඉතිහාසය මොකක්ද කියලා අපි තාම ඒක දැනුවත් වෙන්නේ අපිට ඒක හරියට අහගන්න කෙනෙක් එතන හිටියේ නෑ. ඒගොල්ලන් අහලා බැලුවා. ඒගොල්ලෝ එතන දැනුවත් කරන කෙනෙක් ඉන්නවා. යා එතන අපි යනකොට හිටියේ නෑ.
ඒකද සම්බන්ධව දන්නේ ඔයගොල්ලෝ මේක බලනකොට ඔයගොල්ලෝ දන්නවනම් පහලින් කමෙන්ට් කරලා යන්න මේ නටබුන් වල ඉතිහාස කතාව මොකක්ද කියලා. අපි ඒ නටබුන් ටික බලලා ඉවරලා ආයේ කන්දට නගින්න පිටත් වුණා. මම හිතන්නේ මේ වෙහි කාල්ටන් ටිකක් අමාරු වෙයි යන්න මේ තියෙන විදිහට. යනකොට නම් ලොකු වැස්සක් තිබෙන්නේ සාමාන්‍ය වැස්සක් තමයි තිබ්බේ. මෙතන ඇතුළේදී දැරිමුණ්ඩ දේව රූපයක් තියෙනවා මෙතන. ගොඩක් කට්ටිය යනකොට ගොල්ලත් අල්ලලා එතන එල්ලලා තමයි. ඒකට ඔයගොල්ලන්ට දැන් පේන්නේ මේ පූජ්‍ය වනවාසී රාහුල් හිමියා මේ ප්‍රතිසංස්කරණය කරනකොට උන්වහන්සේ රැඳී සිටි ස්ථානය පැලක් හදාගෙන මෙන්න මේ මොරගහේ තමයි උන්වහන්සේ පැලක් හදාගෙන මේක රැක බලාගෙන අපිට අද වෙනකොට බලන්න යන්න පුළුවන් වටපිටාවකට හදලා දුන්නේ උන්වහන්සේ. මොකද මේ සත්තු ඉන්නවා කියන්නේ අලි වගේ සත්තු ඉන්නේ ඉඳලා තන පැලක් වගේ හදාගෙන මම ගහක් උඩට වෙලා ඉඳලා තියෙන්නේ. මරිච්ච පොඩි සතෙකුත් හම්බුණා. මම හිතන්නේ හැටුල්ලේ. එයා මැරිලා හිටියේ. මේ වගේ සත්තුනේ මේ ගොඩක් ලොකු සත්තු මේක ඉන්න බව අපිට ඒගොල්ලෝ ඇතුල් වෙන්න කලින් අපිට කිව්වේ. කැන්ටිමක් වගේ එකක් තියෙනවා. අපි යනකොට නම් ඒක ඇරලා තිබ්බේ නෑ. මම හිතන්නේ කට්ටිය වැඩිපුර ගැවසෙන දවස් වලට වගේ ඒක ඇරලා ඇත්තේ. බෝට් නම් තියෙනවා බීම ජාතිය අර එහෙම ගහලා බෝට් තියෙනවා. වෙහි කාල්ටෙන් අමාරුණත් මම හිතන්නේ මේ වෙහි කාල්ටෙන් ලස්සන ඇති මෙතන ලස්සන ඇලක් තියෙනවා උඩින් කන්දේ තියෙන වතුරත් එක්ක ගලාගෙන එනකොට ඒ හරිය ලස්සනට තියෙයි. අපි යනකොට විදේශ සංචාරකින් පවා මෙතනට ඇවිල්ලා යනවා. අපි යනකොට අපිට හම්බුණා දෙන්නෙක්ව ලංකාවේ ගයිඩ් කෙනෙක් එක්ක. සෑහෙන දුර ආවා. මම හිතන්නේ මහන්සි කිලෝමීටරයක් විතර වගේ දුර එන්න තියෙනවා මෙතන කන්ද ගාවට. අපි කන්ද පාමුලට දැන් ඇවිල්ලා ඉන්නේ. කන්දෙත් මුදුනට යන ටිකක් දුර යන්න තියෙනවා. මේක යන්න ඇදිච්ච පාරක් නෑ. අපි පරිස්සමින් මෙතනින් යන්න තියෙන්නේ. ඔයගොල්ලොත් යනකොට පරිස්සමින් යන්න. නිශ්චිත පාරක් නෑ මෙතනින් උඩහට යන්න. බයික් නම් හරි අමාරුවෙන් ඉන්නේ. බයික් නම් මහන්සි. මොකද ගොඩක් දුර පාරේ ඉඳන් එන්න තියෙනවා මෙතන කන්ද ගාවට. කන්ද පාමුලෙන් බලද්දී ලස්සනයි.
ගොඩක් දුර ඇවිදගෙන තාපින්ද මට ටිකක් මහන්සි. මාර ලස්සනයි. බයික් එක නම් ඉන්න බෑ කියනවා. ඒකින්ද මම උඩටම යන්න තමයි try කරන්නේ. දැන් කිට්ටුවටම ආවා. Maring udah tawa. Udah harus gini wae kandan lagi. ටිකක් මහන්සි. උඩම තියෙනවා පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා මේ ඔයගලන්ට පේන්නේ මේ පිළිම වහන්සේ. උඩට නැග්ගාම අවට පරිසරය මාර ලස්සනට පේනවා. ඒක විඳින්න එන්න ඕන. මාර ලස්සනයි. මේ වගේ වටපිටාවක මේ හුලඟත් එක්ක ඉදි මාර පූල්ලයක් දැන්නේ මේ අවට මේ වගේ ලස්සන දකිද්දි මාර හිතට සැනසීමක් තියෙනවා. ලෝකයක් දන්න තැනක් මේ වගේ තැනක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ මම දන්න තරමට. අවට බලද්දී මාර ලස්සනයි. ගොඩක් දුර පේනවා. වැහි ගතියක් නැති හින්දා ගොඩක් දුරට ලස්සනට පේනවා. මීදුම් වගේ නෑ. ඔයාලත් ඇවිල්ලා බලන්න. හැබැයි මේ වගේ තැන් වලට ඇවිල්ලා කාලා බීලා පිස්සු කෙල්ලා මේ වගේ තැන් විනාශ කරන්න නැතුව කාබ්බීපු තැන් කාබ්බීලා ඉවරලා ඒ වගේ කාබ්බීපු කොළ දරාව තැන් තැන් වල දාන්න නැතුව මේ වගේ තැන් ලස්සනට තියාගන්න ඕන. ඔයාලත් ඇවිල්ලා බලන්න. මාර ලස්සන තැනක්. වැඩි වෙලා ඉන්න අමාරුයි. මොකද වයිට් ටොප් එන්න බෑ කිව්වා. වයිට් තනින් ඉන්නේ. පල්හැ වැඩි වෙලා ඉන්නේ මාත් යනවා. Thank you for watching my video.